පින්වත් ඔබ සැමට තෙරුවන්ගේ ආශිර්වාදය අධිෂ්ඨාන කරමින් තවත් ධර්ම කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සිත එකලස් කරගෙන එම ධර්ම කරුණු ශ්‍රවණය කර තම තමන්ගේ ජීවිත යහමගට ගෙන යන්න අධිෂ්ඨාන කරගන්න. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේට තමන් වහන්සේගේ චිත්ත සංතානයේ මුල් බැස තිබූ කෙලෙස් ගති සියල්ල අස්කර සිත සම්පූර්ණයෙන්ම පිරිසුදු කර ගැනීමට උපකාරී වූයේ උන්වහන්සේ විසින්ම ස්වයම්බු ඥාණයෙන් කිසිවෙකුගේ උපදේශයක් නැතිවම අවබෝධ කරගත් ධර්මයයි. ස්වභාව ධර්මයේ තුලම පවතින සත්‍ය ධර්මතාවයන්මයි උන්වහන්සේ මතු කරගෙන උතුම් බුදු පදවිය ලැබුවේ. බුදුන් වහන්සේට සත්‍යාවබෝධයට උපකාරී වූ ධර්මය උන්වහන්සේ ගරු කළා. උන්වහන්සේට බුදු බව ලැබීමට උපකාරී වූ දෙවියෙක්, බ්‍රහ්මයෙක් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් තිබුණේ නැහැ. ඒ නිසා පෙර නොඇසූ විරු චතුරාර්ය සත්‍ය ධර්මය කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව ස්වයම්බු ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කළ හේයින් බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වූසේක. රාග දේශ මොහ යන කෙලෙස් වලින් සිත මුදවාගත් නිසා සම්මා යන වචනයද රාග දේශ මොහ යන කෙලෙස් ගති තමන් වහන්සේගේ චිත්ත සංතානයෙන් උදුරා අස්කර දමා සිත සම්පූර්ණයෙන් පිරිසුදු කරගත් හේයින් සම්බුද්ධ යන වචනයද යෙදී ඇත. එබැවින් සම්මා සම්බුද්ධ වූ අපගේ අමාමෑණි වූ බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨයි. බෞද්ධ අපට ඒ උතුම් බුදු පියාණන් වහන්සේ හැර වෙනත් සසර දුක් නිවාලන්නට උපකාරී වන වෙනත් කිසිවෙක් නැත. එසේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උපකාරී වූ ධර්මයට කළ ගුණ සැලකීමක් වශයෙන් තමන් වහන්සේ අවබෝධ කළ ඒ ධර්මයට ගුරු තනුත්‍රේ තබාගත්තේක. බලන්න බුදුන් වහන්සේ පවා ගරු කරන ලද ධර්මයට අප මොනතරම් ගෞරව කළ යුතුද? ඉස මුදුනෙන් පිළිගත යුතු දහමක් නොවේද? සසර දුක් ගිනි නිවන්න තිබෙන එකම දහම මෙය නොවේද? වෙනත් ආගම් දර්ශන වලින් සසර දුක් නිවන්න පුළුවන්ද? ඒ නිසා මේ බුදු දහම අවතක්සේරු කිරීම ප්‍රඥා ගෝචරද? මා එහෙම කියන්නේ අපේ ඇතැම් බෞද්ධයින් මේ උතුම් ධර්මය ගැන පොඩ්ඩක් හෝ තැකීමක් නොකොට තම තමන්ගේ භෞතික කටයුතු කරපින්නාගෙන මමත්වයෙන් උඩඟුකමෙන් කටයුතු කරන නිසයි. නමුත් අද බොහෝ දෙනෙක් දහම් පිපාසයෙන් පසු වෙනවා. අනන්ත සංසාරයේ පටන් අනන්ත දුක් කන්දරාවක් විඳගෙන එන බව මේ අයට දැන් වැටහිගෙන තියෙන නිසා ඒ දුක් කෙලවර කිරීමට සිතේ දැඩි කැමැත්තකුත් තිබෙනවා. ඒ නිසා ඒ දුකෙන් ගැලවීමට ධර්මය සොයාගෙනම වෙහෙසෙන්නේ. මොනතරම් ශ්‍රේෂ්ඨ උත්සාහයක්ද කියලා බලන්න. බුදුන් වහන්සේ අපට දායාද කළ මේ දහම අවබෝධ කර ගැනීමමයි අප කවුරුත් කළ යුත්තේ. ධර්ම කරුණු මනවින් ප්‍රගුණ කළ බෞද්ධයින් අප අතර සිටිනවා. මා මේ කරුණු සරලව ඉදිරිපත් කරන්නේ යා යුතු නිවැරදි මාර්ගය සොයා ගන්නට බැරිව අඳුරේ අතපත ගාන අනාථව සිටින අසරණව සිටින අහිංසක මිනිසුන්ටයි.
අඳුරෙන් ආලෝකය කරා ගමන් කිරීමටයි. ධර්ම දේශකයන් වහන්සේලාගේ කාරුණික අවධානය මේ අහිංසකයන් වෙත යොමු විය යුතු බව මගේ හැඟීමයි. ගැඹුරු දහම් කරුණ ඒ අයට ග්‍රහණය කිරීමට අපහසු නිසා ක්‍රමයෙන් ඔවුන්ගේ සිත සිත්සතන් දහම කෙරෙහි යොමු කළ යුතු වෙනවා. ඒ නිසා අනාථ අසරණ අහිංසක පින්වතුනි, අප කවුරුත් ඉපදෙමින් මැරෙමින් අනන්ත දුක්ගින්නෙන් දැවි දැවි යන සසර ගමනේ ඇති භයානකම ගැන අවධානයෙන් හිතන්න. දහම අවබෝධයක් නැති නිසා අසෘතවත් පෘථග්ජනයා ඇස කන නාසය දිවකය මනස යන ඉන්ද්‍රියයන් හරහා කයෙන් ආකාරයෙන් නොඑක ආකාරයෙන් කෙලෙස් උපදවා ගන්නවා. ඒ පෘථග්ජනයාගේ ස්වභාවයයි, ස්වාභාවික ගතියයි. ඒ පෘථග්ජනයාගේ ගතියයි. නිරායාසයෙන්ම ඒ සිද්ධ වෙනවා. එසේ සිද්ධ වන්නේ ඉන්ද්‍රිය දමනයක් නැති නිසායි. ඉන්ද්‍රියන් පිනවීමටයි සිතන්නේ. ඇස ප්‍රියමනාප රූපවලට ඇලෙන්නේ, අප්‍රිය අමනාප රූපවලට ගැටෙන්නේ. කන ප්‍රියමනාප ශබ්ද රූපවලට ඇලෙන්නේ, අප්‍රිය අමනාප ශබ්ද රූපවලට ගැටෙන්නේ. මේ විදියට නාසය දිවකය මනස යන ඉන්ද්‍රියන් බාහිර අරමුණු වලට ඇලෙනවා, ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් නිසා කෙලෙස් උපදවා ගන්නවා, පෞකාර ගති උපදවා ගන්නවා. ඒවා තමයි සසර දුකට හේතු වන්නේ. ඒ නිසා පින්වතුනි, පළමුවෙන්ම අපේ ඉන්ද්‍රියන් සංවර කරගත යුතු වෙනවා. ඒ සඳහා සිත කය වචනය හික්මවා ගත යුතු වෙනවා. කය වචන දෙක සංවර කර ගැනීමට සිත මූලික විය යුතුයි. චේතනහම් භික්කවේ කම්මං වදාමි යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ, කයෙන් යම් ක්‍රියාවක් සිද්ධ වන්නේත් වචනයෙන් යම් අදහසක් ප්‍රකාශ වන්නේත් චේතනාව මුල් කරගෙනයි. කර්ම කියන්නේ ක්‍රියාකාරකම් වලටයි. චේතනා සිතුවිලි නිසා ඒ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඒ චේතනා හෙවත් සිතුවිලි වලට මුල් වන්නේ මනසයි. ඒ නිසා ධම්මපදයේ දැක්වෙන මනෝපුම්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනි. ඒ ගාථාවෙන් තේරෙන්නේ මනස මුල් කරගෙන යම්කිසි ප්‍රසන්න සිතින් යම්කිසි ක්‍රියාවක් හෝ වචන ඉදිරිපත් කිරීමක් කරනවා නම් ඔහුට ඒ ප්‍රතිඵල වශයෙන් සැප සම්පත් ලැබෙනවා. හරියට තමන් පසුපස එන ඡායාව වගේ. ඊළඟ තවත් ගාථාවක් තියෙනවා, මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා කියන එක. තතෝනං දුක්ඛමං වේති චක්ඛංව වහතෝ පදං. ඒ ගාථාවෙන් කියන්නේ මනසින් යම්කිසි නරක චේතනාවක් ඇතුව මනසින් ප්‍රකාශ වෙනවා නම් යම්කිසි අදහසක්, නැත්නම් වචනයෙන් යම්කිසි අදහසක් ප්‍රකාශ වෙනවා නම් ඔහුට දුක පිණිසම ඔහු පසුපස එනවා. හරියට කරත්තේ බැඳපු ගොනාගේ පාදය පසුපස්සේ එන කරත්ත රෝදය වගේ ඔහුට තම විපාක වශයෙන් ලැබෙනවා, දුක උරුම වෙනවා. මනස මුල් වෙලා ප්‍රසන්න මනසින් වචන පාවිච්චි කළොත්, කය මෙහෙයවා ක්‍රියා කළොත් සුවයක්ම සහනයක්ම සිද්ධ වෙනවා. හරියට තමා පසුපස සෙවණැල්ල ගමන් කරනවා වගේ. මනස මුල් වෙලා දූෂිත සිතෙන් වචන පාවිච්චි කරනවා නම්
ක්‍රියා කරනවා නම් ඔහුට අයහපතක්ම දුකක්ම ඇති වෙයි. එය ගොනාගේ පාදයේ පසුපස කරත්ත රෝදය ගමන් කරන්නා වගේ නොවරදවාම ස්ථිරවම තමන්ට විපාක ලැබෙන බවයි ඒකෙන් අදහස් කරන්නේ. ඒ ගාථාවෙන් දැක්වෙන්නේ ඒ විදිහේ අදහසක්. ඒ නිසා පින්වත්නි, යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කය වචන දෙක ධර්මානුකූලව යහපත් ලෙස හසුරුවා ගත්තොත් ඉන්ද්‍රියයන් සංවර කරගත හැකි වෙනවා. එය ඉන්ද්‍රිය සංවර සීලයයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ප්‍රත්‍ය සම්නිස්සිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය ආදී තවත් කරුණු සිල්වත් වීමට අදාළ වෙනවා. මේ සිල්වත්කම නැතිව ධර්ම මාර්ගයේ ගමන් කරන්නට බෑ. සිතේ සමාධියක් ඇති කරගන්න බෑ. සීලයක් නැති විට සිත විවිධ අරමුණු ඔස්සේ විසිරෙනවා. විසිරුණු සිත එක්තැන් කිරීමට සිල්වත් විය යුතුමයි. එසේ සමාධිමත් වූ සිතකින් තමයි ප්‍රඥාව උපදවා චතුරාර්ය සත්‍ය අවබෝධ කොට උතුම් මාර්ගඵල ලබා අරහත් තත්වයට පත් දුකෙන් නිවේසනසීමට පත්විය හැකි වන්නේ. එබැවින් පින්වතුනි, ඔබ සිල්වත් වන්න, සංවර වන්න උත්සාහ වන්න. අදිෂ්ඨාන කරගන්න ඒ සඳහා. එවිට ඔබට ධර්ම කරුණු ටිකෙන් ටික වැටහෙවි. ඔබ තුල ඇති කෙලෙස්ද ප්‍රහාණය වී අලුතින් ඉන්ද්‍රිය හරහා කෙලෙස් උපදවා ගැනීමද නතර කරගන්නට පුළුවන්. දුක් ගින්න නිවා ගැනීමට පුළුවන් වේවි. පින්වත්නි, මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න නම් ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ පැහැදීමටයි. කවුරුන් කෙරෙහිද පැහැදෙන්නේ? තථාගත බුදු පියාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න ඕනේ. උන්වහන්සේ දේශනා කළ පරම පවිත්‍ර ධර්මය කෙරෙහි පැහැදෙන්න ඕනේ. සරියුත් මුගලන්, ආනන්ද, කාශ්‍යප ආදී මහා අරහතුන් වහන්සේලාගෙන් පැවතෙන ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදෙන්න ඕනේ. නිකම්ම පැහැදීමක් නොවේ පින්වත්නි. අවබෝධයෙන්ම පැහැදෙන්න ඕන. ඒ තෙරුන්ගේ ගුණ දැන අවංකවම හදපත්ලෙන්ම පැහැදීම අචල ශ්‍රද්ධාවයි. නොසෙල්වෙන ශ්‍රද්ධාවයි. බාහිර බලවේගයකින් හෝ වෙනත් ආගමික දෘෂ්ටිගත වීමකින් හෝ මායාවේ නොමග යැවීමකින් හෝ අබමල් රේණුවක තරම්වත් වෙනසක් නොවන ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවයි. සතර දිසාවෙන් හමන මහා සැඩ සුළඟකින් මහා මේරු පර්වතය සොලවන්නට බැරිවා වගේ අචල ශ්‍රද්ධාව ස්ථාවරයි, ශක්තිමත් එකක්. ඒ නිසා වරක් බුදුන් වහන්සේගෙන් බණ අසා පැහැදුණු කෙනෙකුගේ ශ්‍රද්ධාව පරීක්ෂා කිරීමට මාරයා බුදුන් වහන්සේගේ රූපයට සමාන රූපයක් මවාගෙන ඇවිත් අර ශ්‍රද්ධාවන්තයාට කියනවා, මම ඔබට කිව්ව ධර්ම කරුණු වැරදි. ඒවා පිළිගන්න එපා කියා. එහෙම කිව්වා මාරයා විදිහටයි බුදුන් වහන්සේගේ රූපයට වාගේ රූපයක් මවාගෙන ඇවිල්ලා. නමුත් අර ශ්‍රද්ධාවන්තයා ඒ මාරයා බව දැනගත්තා. දැනගෙන තමා නොමග යවන්නට තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා දැනගෙන මෙහෙම කිව්වා, මාරය ඔය වගේ බුදුවරු දහසක් ඇවිත් කිව්වත් මගේ ශ්‍රද්ධාව නැති කරගන්න බෑ කියා. එහෙම කියනකොට මාරයා ලැජ්ජාවටපත් වෙලා මාරයා අතුරුදහන් වෙලා ගියා.
බලන්න අචල ශ්‍රද්ධාවේ බලමහිමේ. ඒ නිසා පින්වතුනි අන්න ඒ වගේ අචල ශ්‍රද්ධාවක් උපදවා ගත යුතු වෙනවා. ඒ සඳහා තෙරුවන්ගේ ගුණ යම් තාක් දුරට දැනගත යුතු වෙනවා. තෙරුවන් ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා තෙරුවන් ගුණ බිඳක් හෝ දැනගත යුතු වෙනවා. පළමුවෙන්ම බුදුන් වහන්සේගේ ගුණ පිළිබඳව විමසිල්ලක් කර බලමු. අනන්ත කාලයක් බෝධිසත්වයෙකු ලෙස විවිධ ආත්ම භාවයන්හි ඉපද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඇති ආදී ගුණ ධර්ම උරමින් බුද්ධත්වය ලැබීමට අවශ්‍ය ගුණාංග පූර්ණය කර අවශ්‍ය අවසානයේ සිද්ධ වූයේ කුමාර උපත්තියක් ලබලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණ එකයි. ඒ බුදු පියාණන් වහන්සේගේ ගුණ කැටි කර නවාරාදී බුදු ගුණ වශයෙන් ඉතිපිසෝ ගාථාව සකසා තියෙනවා. එහෙත් බුදු පියාණන් වහන්සේගේ ගුණ සීමා කළ නොහැක. බුදු කෙනෙකුගේ ගුණ තවත් බුදු කෙනෙකුගේ ජීවිත කාලය තුලදීවත් කියා නිම කළ හැකි නොවේ. ඒ තරම් බුදු කෙනෙකුගේ ගුණ ඒ තරම් අසීමිතයි. බුද්ධත්ව විෂය අචින්ත්‍යයි. බුදුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවා ගැනීමට ඉතිපිසෝ ගාථාවේ ගුණ 9 පිළිබඳව කෙටියෙන් දැන ගනිමු. ඉතිපිසෝ ගාථාවේ ගුණ 9ක් දක්වා තියෙනවා. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන්න සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා යන ඒ බුදු ගුණ 9යි. අපි පළමුවෙන් බලමු අරහං බුදු ගුණය. බුදුන් වහන්සේගේ අරහන් ගුණය ගැන කියන විට මෙසේ කියන්නට පුළුවන්. උන්වහන්සේ රහසින්වත් පව් කෙලේ නැහැ. සියලුම දෙවි මිනිසුන්ගේ ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමටත් උන්වහන්සේ සුදුසුයි. සියලුම කෙලෙස් දුරු කරලා තියෙන්නේ. සංසාර ගමන නතර කරලා තියෙන්නේ. අරහන් ගුණය මේ ආකාරයෙන් තේරුම් ගන්න ඔබට පුළුවන් වේවි. බුදුන් වහන්සේගේ ඊළඟ ගුණය වශයෙන් දක්වා ඇත්තේ සම්මා සම්බුද්ධ ගුණයයි. පෙර නොඇසූ විරු කියන්නේ කලින් අසා නැති චතුරාර්ය සත්‍ය ධර්මය ගුරුවරයෙකුගේ උපදේශයක් නැතිවම ස්වයම්බු ඥාණයෙන්ම එවත් තමන් වහන්සේගේම ඥාණයෙන්ම ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කළ නිසාත් සියල්ල දන්නා සර්වඥතා ඥානය ලැබූ නිසාත් රාග දේශ මෝහ යන සියලුම අකුසල ධර්ම තමන් වහන්සේගේ චිත්ත සංතානයෙන් උදුරා අස්කල හේන් නිසාද සම්මා සම්බුද්ධ වනසේක. ඊළඟ ගුණය විද්‍යාචරණ සම්පන්න ගුණයයි. විද්‍යා කියන්නේ ඥාන 8කට. චරණ කියන්නේ සංසාරයේ සැරි සැරීම නතර කිරීමයි. එවැනි චරණ ධර්ම 15ක් තිබෙනවා. ඒවා නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, පමන දැන වැළඳීම, නිදි වැරීම, හිරිය, ඔත්තප්පය, ප්‍රඥාව, වීරිය, බෞසුතභාවය, ශ්‍රද්ධාව, සතිය, පළමුවෙනි ධානය, දෙවන ධානය, තුන්වන ධානය, හතරවෙනි ධානය යන ඔක්කොම එකතුව චරණ ධර්ම 15ක් තියෙනවා. විද්‍යාචරණ කියන්නේ අර විද්‍යා කියලා කියන්නේ ඥාන 8ක්. විදර්ශනා ඥානය, ඒ වගේම මේ
මනෝමය 이르දි ඥානය, 이르දි විද ඥානය, පරතිච්ච විඥාන ඥානය, දිබ්බ සෝත ඥානය, උබ්බේ නිවාසානුස්සති ඥානය, ඍතූපපාත ඥානය, ආසවක්ඛේ ඥානය කියන 8යි. ඒවා විඥා. අර මේ චරණ ධර්ම 15ත් ඔක්ක එකතු වෙලා කියනවා අපි විඥා චරණ සම්පන්න කියලා. විඥා 8යි, චරණ ධර්ම 15යි. එහෙම එකතු වුණාම තමයි කියන්නේ විඥා චරණ සම්පන්න කියලා. ඒ ගුණය බුදුන් වහන්සේ තුල තිබෙනවා. ඊළඟට සුගත ගුණය දක්වා කියනවා සත්වයාට වැඩදාහි යහපත් ගමන් ඇති හේින්ද, සත්වයාට වැඩදාහි යහපත් වචන කතා කළ හේින්ද, සුන්දර වූ නිවන් මගේ වැඩිය නිසාද, සුන්දර වූ නිවනට වැඩම කළ නිසාද සුගත ගුණය දක්වා ඇත. පස්වෙනි බුදු ගුණය වශයෙන් ලෝක විදූ ගුණයක් දක්වන්න පුළුවන්. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන ලෝකත්‍රයේ නක ලෝක තුනේ දත යුතු සියලු දේ අතඹුලක්සේ, එහෙම නැත්නම් අල්ලටගත් නෙල්ලි ගෙඩියක් වගේ පැහැදිලිව දැනගත හැකි වීම නිසා උන්වහන්සේගේ ලෝක විදූ ගුණය ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී ගුණය ඊළඟට දක්වා තියෙනවා. දමනය කිරීමට අසීරු, දුර්දාන්ත, අකීකරු, මාන්නාදික වූ පුජ්‍යලයන් හා සත්වයන් අවියායුධය භාවිතා කරන්නේ නැතුව, දඬුවම් කිරීමක් කරන්නේ නැතුව, කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, ඉවසීමෙන්, යහපත් වචන කතා කිරීමෙන් හා ප්‍රඥාවෙන් යුක්තව අසිරිමත් ලෙස දමනය කිරීමේ අති උත්තරීතර ගුණයෙන් යුක්ත වීමත් ඒ බුදු ගුණයෙන් පැහැදිලි වෙනවා. ඊළඟට බුදු ගුණය තමයි සත්තා දේව මනුස්සානං කියන බුදු ගුණය. සත්තා යනු ගුරුවරයා යන තේරුමයි. සියලුම දෙවියන්ගේත් මනුස්සයන්ගේත් ශාස්ත්‍රූන් වහන්සේ වන්නේත්, එහෙම නැත්නම් ගුරුවරයාණන් වහන්සේ වන්නේත් බුදුරජාණන් වහන්සේය. ඒ නිසා සියලුම දේව මිනිසුන්ගේ, දෙවි මිනිසුන්ගේ ගුරුවරයාණන් වහන්සේ තමයි බුදුන් වහන්සේ. ඒ නිසා සත්තා දේව මනුස්සානං කියන බුදු ගුණය උන්වහන්සේ හඳුන්වනවා. ඊළඟට බුද්ධෝ ගුණය දක්වා තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කොට එය අන් අයට අවබෝධ කරවා රාග දේශ මොහ බව තම චිත්තසංතානයෙන් ගලවා අස්කල හේඳ බුද්ධෝ ගුණය දැක්විය හැකිය. නවවැනි බුදු ගුණය භගවා යන්නයි. භගවා ගුණය මෙසේ දැක්විය හැක. අනන්ත බුදු ගුණ දරා ගැනීමට භාග්‍යවත් වන හේඳ, භවයේ අන්තයට වැඩි හේඳ, සියලු කෙලෙසුන් භග්න කළ හේඳ, අඩා බින දැමූ හේඳ, ඓශ්වර්ය භාග්‍ය, කාම භාග්‍ය, ධර්ම භාග්‍ය, ශ්‍රීය භාග්‍ය, යස භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය යන මේවායින් යුක්ත බැවින්ද භගවා යන බුදු ගුණය දැක්විය හැකිය. මෙසේ බුදුන් වහන්සේගේ අනන්තවත් ගුණ මෙසේ කෙටියෙන් හෝ මතක තබා ගත්තොත් උන්වහන්සේ කෙරෙහි, උන්වහන්සේ පිළිබඳ අතල ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමට පහසු වෙනු ඇත. ඊට සඳහන් ගාථාවෙන් ගුණ 9ක් දක්වා ඇත. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාතන සම්පන්නෝ සුගතෝ ඔය විදියට. හරි. පින්වත්නි, ධර්මයේ ශ්‍රවණය කිරීම තම තමන්ගේ විමුක්තිය සඳහාම උපකාරී වෙනවා. ඒ නිසා සිත හා මනස දෙකම පුහුණු කරගත යුතුයි, පුරුදු කරගත යුතුයි, පදම් කරගත යුතුයි. ඒ සඳහා
නිතර නිතර ධර්ම කරුණු මෙනෙහි කළ යුතු වෙනවා. එය බුදුදහමේ දක්වා ඇත්තේ ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය යනුවෙනි. අද බොහෝ දෙනා බණ අසනවා. එවේලට යම් කරුණු මතක තබා ගන්නවා. පැය ගණනක් දවසක් දෙකක් යන විට ඒකත් අමතක වෙලා යනවා. ඒ නිසා පින්වතුනි, කාගේ හෝ යම් ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඒ ධර්මය යහපත් නම්, නිවනට පක්ෂ නම්, නැත්නම් නිවනට උපකාරී වෙනවා නම්, දුකින් මිදීමට උපකාරී වෙනවා නම් ඒ ධර්මය ආන්න මතක තියාගන්න. අමතක වෙන නිසා නිතර නිතර අහන්න, භාවිතයට ගන්න, ඉගෙන ගන්න. පාසල් සිසුන්ට අභ්‍යාස පොත් කරවන්නේ ඉගැන්වූ විෂය කරුණු මතකයේ රඳවන්නයි. යමක් එක්වරක් ඇසීමෙන් මතකයේ තිබෙන්නේ නැහැ. එහෙමත් කෙනෙකු තුළ පමණයි ඒ විදිහට මතක තියෙන්නේ. බොහෝ දෙනාට එකවරක් ඇසීමෙන් භාවිතයට ගන්න බෑ. ඒ නිසා නැවත නැවතත් අහන්න පුරුදු වන්න. එවිටයි ධර්ම කරුණු වලින් සිත පදම් වන්නේ. අපේ සිත නිතරම යම්කිසි අභ්‍යාසකයේ දෙලා, ධර්ම කරුණු පිළිබඳව අභ්‍යාසකයේ දෙලා ඔය මතක තබා ගන්න උත්සාහ කරන්න පින්වත්නි. අපේ ජීවිත කාලය කොයි මොහොතේ ගෙවි අවසන් වෙයිද කියලා කියන්න කාටවත්ම බෑ. ඒ නිසා පෙර ආත්මවලදී අප විසින්ම උපදවාගත් කර්ම බීජ හෙවත් විඥාන බීජ වල ශක්තිය පවතිනාතුරු මේ ජීවිතය රඳා පවතිනවා. ඒ විඥාන ශක්තිය නැමැති හේතුව නිසා ඵලය වශයෙන් මේ ජීවිතේ ලැබිලා තියෙනවා අපිට. හේතුව නැමැති විඥාන ශක්තිය ගෙවි අවසන් වූ වහාම ඵලය නැමැති මේ ජීවිතයත් පවත්වා ගැනීමට නොහැකි වෙනවා. ඒකට අප කියන්නේ මිය පරලොව යනවා කියලා. හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති කියා බුදුදහමේ ඒ පිළිබඳව දැක්වෙනවා. ඒ ධර්මතාවයයි. එබැවින් පින්වතුනි, ජීවත් වන මේ සුළු කාලය තුළ අප්‍රමාදී වන්න. බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී මෙහෙම කියලා තියෙනවා. විසුණු වහන්සේලා අමතලා මේ විදිහට කියලා තියෙනවා. අප්‍රමාදේන සම්පාදේත කියලා. අප්‍රමාදව කටයුතු කුසල් දහම් සම්පාදනය කරගන්න කියලාමයි කියලා තියෙන්නේ. අප්‍රමාදව නිවන් අවබෝධ සඳහා කටයුතු කරන්න, නැත්නම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා කුසල් දහම් සම්පාදනය කරගන්න කියලා බුදුහාමුදුරුවෝ අවසාන මොහොතේදී පිරිනිවන් මංචකේ ඉඳගෙන ප්‍රකාශ කරලා තියෙනවා. මේ සසර ගමන ඒ තරම් බියකරුයි. ඒ සසර දුක්ෙන් මිදෙන්න නම් මේ ගමන නතර කරන්නට ඕන. මේ සංසාර ගමන නතර කර ගන්න ඕන. පරම පවිත්‍ර මහා කරුණාවක් බුදුහාමුදුරුවෝ තුල තියෙන්නේ. ඒ නිසා තමයි මේ බුදු වදන් සිහියටගෙන ධර්මයෙහිම නියැලෙන්න, ධර්මයත්ම පිහිට කරගන්න උත්සාහ කරන්න ඕන පින්වතුනි. Indeed.